ඉන්න සෙටින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. අද අගෝස්තු 15 අපි බලමු මේ වෙනකොට තියෙන උද්දමන තත්ත්වය මොන වගේ ලෙවල් එකකද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා පොලිසි රේට්ස් වල වැඩිවීමක් වුණා. නමුත් කලින් මොන්ටේර් පොලිසිය එකේදී වැඩිවීමක් වුණා. ඊට කලින් එකේ තමයි වැඩි වුණේ. ඒතර ඒකත් එක්ක මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙලා තිනවා. දැන් මාස කිහිපයක් මාකට් එකේ ගිහිල්ලා තිනවා රේට්ස් වල චේන්ජස්. ඒතර ඒකත් එක්ක උද්දමනය කොහොමද? ඒ උද්දමනයට සරලන පරිදි අපිට ප්‍රමාණවත් FD එකට කවුරු හරි ආයෝජනය කරනවා නම් ඒකට රිටර්න් එකක් හම්බ වෙනවද කියන එකත් අපි පොඩ්ඩක් බලමු. ඒතර මේ තියෙන ඉන්ෆ්ලේෂන් එක මහ බැංකුවට අනුව අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලේටස්ට් කොළඹ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක ගත්තොත් එimhe අපිට 7.3ක ලෙවල් එක තමයි ජූලයි මාසයේ උද්දමනය තියෙන්නේ. ඒ වගේම කලින් මාසයේ 6.8යි 5.5යි ඕගලන්ට පේනවා මේ අවුරුද්ද ගත්තොත් එimhe 2026 ජනවාරි ඉඳන් ගත්තොත් එimhe ජනවාරි තිබ්බ 2.3 ලෙවල් එක ක්‍රමානුකූලව වැඩි වෙලා දැන් මේ වෙනකොට 7.3ක ප්‍රමාණයට වෙලා තිනවා කොළඹ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක. ඒත් ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් අපිට නැෂනල් කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකනොත් බලා ගන්න පුළුවන් NCPI එකත්. ඒකෙත් අපිට ජූනි මාසේ වෙනකොට 6.5ක් තියෙනවා. ඒතර ජූලයි මාසේ තාම අප්ඩේට් වෙලා නැහැ. නමුත් ඕවරෝල් 107 පන්නලා දැන් ඉන්ෆ්ලේෂන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒතර මේ තියෙන chart එක ඉහළ වර්ධනයක් විශේෂයෙන්ම ජනවාරි ඉඳන් අපිට බලා ගන්න පුළුවන් ස්ටීප් අප්වර්ඩ් මොමන්ටම් එකක. ඒතර මේකත් එක්ක අපි ගිහිල්ලා බැලුවොත් එහෙම කවුරු හරි කෙනෙක් සාපේක්ෂව අවදානම අඩු FD එක ආයෝජනය කරනවා නම් ඒතර මේක ඇත්තටම සමහර පුද්ගලයන්ට වැදගත් වෙනවා. විශේෂයෙන්ම කිව්වොත් එහෙම ගොඩක් අය ස්ටොක් මාකට් එකේ විතරක් දාන්න කියන එක ගැන අපිට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද බැලන්ස් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන්න ඕනේ. ඒතර මේ වගේ ෆික්ස්ඩ් ඉන්කම් පාර්ට් එකක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒතර මේක ගැන අපි කතා කරලා තියෙනවා ෆික්ස්ඩ් ඉන්කම් වලින් කොහොමද ඔයගොල්ලෝ හරියට ඔප්ටිමයිස් කරගන්න කියලා. ඔයගලන්ට investorthinkonline.com වෙබ්සයිට් එකට ගියත් බලා ගන්න පුළුවන් ෆික්ස්ඩ් ඉන්කම් ඇනලිසිස් කියලා අපි වෙනම වීඩියෝ කෝස් එකක් කරලා තිනවා. කොහොමද මේ ඉන්ට්‍රස්ට් රේට් මොමන්ටම්ස් මේවත් එක්ක ඔයගලන්ගේ පෝර්ට්ෆෝලියෝ එක ඔප්ටිමයිස් කරගෙන විශේෂයෙන්ම ෆික්ස්ඩ් ඉන්කම් පැත්තෙනුත් ඔයගලන්ට මේ පුෂ් එකක් දීගන්නේ කොහොමද කියලා. මොකද එතකොට මේ වගේ අවස්ථාවලදී ස්ටොක් මාකට් එකේ නැත්නම් ඉක්විටි සයිඩ් එක පල්ලෙහාට වැටෙන අවස්ථාවකදී උනත් ඔයගලන්ට ලික්විඩිටි එක තියෙනවා. මොකද වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ලික්විඩිටි ලෙවල්ස් මේන්ටේන් කර ගැනීම වැදගත් වෙනවා. හොඳ රිටර්න් එකකුත් එක්ක කරනවා නම් තමයි ඒක වඩා වැදගත් වෙන්නේ. ඒතකොට ඒකට තමයි අපි කිව්වේ මේක ඔප්ටිමයිස් කරනවා කියලා. ඒතකොට කැමති කෙනෙකුට investorthinkonline.com වෙබ්සයිට් එකට ගියාම ඒක බලන්න පුළුවන්. මේ අපි පෙන්නලා තියෙන මේ fixed income analysis video course එක කැමති අයට ඊමේල් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඩීටේල් දැනගන්න. ඒ වගේම මේකට ගිහලා කෙලින්ම purchase කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අපි ගිහලා බලමු කෙලින්ම FD rates වලට. දැන් මේ තියෙන ලංකාවේ බැංකු වල ප්‍රධාන පෙළේ බැංකු කීපයකම වගේ FD rates තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉන්ෆ්ලේෂන් එක දාලා තියෙනවා මෙන්ෂන් කරලා තියෙනවා ජූලයි CCPI එක. ඊට මෙතන අපි සම්පත් කොමර්ෂල් NDB, NTB, HNB, සෙලාන්, Pan Asia, Bank of Ceylon, NSB, DFCC, STB එක, ඒ වගේම කාගිල්ස් බැංක් එක, එහම රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් එක තරම් තියෙනවා. ඒතකොට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මාස 3 අපිට වැඩිම රේට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඔක්කොම රේට්ස් මැචුරිටි රේට්ස් තමයි. ඒ කියන්නේ මේ පීරියඩ් එක අවසානයේදී වට හම්බ වෙන රේට් එක තමයි මේ තියෙන්නේ. DFCC එකේ 10%ක් හම්බ වෙනවා මාස 3ට, ඒ වගේම මාස 6ටත් 10%ක් හම්බ වෙනවා. ඒතර ඒක තමයි අපිට මාස 3 සහ 6 ඉහළ රේට් එකකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර අවුරුද්දක FD එකක් දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා STB එකේ 11%ක් හම්බ වෙනවා. ඒක තමයි බෙස්ම රේට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන කම්පනීස් වලින්. ඒ වගේම 5 years ගත්තොත් එහෙම මැචුරිටි 5 years අපිට ඒත් SDB එකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ 13.75ක් හම්බ වෙනවා. ඒතර මීට අමතරව ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් මේ රේට් එක නෝමල් රේට් එක තමයි. එහෙම නැත්නම් සාමාන්‍ය අවුරුදු 60ට වඩා අඩු කෙනෙකුට හම්බෙන රේට් එක තමයි. නමුත් සීනියර් සිටිසන් කෙනෙකුට ගොඩක් වෙලාවට මේ බැංකු සහ මූල්‍ය ආයතන දෙකම ගත්තත් 0.5ක විතර වගේ ප්‍රීමියම් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්. ස්පෙෂල් රේට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ බැංකු එක කතා කරලා ඔයගලන්ට ඒක ගන්න පුළුවන්. ඒකත් එක්ක අපි මේ පැත්තේ දාලා තිනවා කවුරු හරි කෙනෙක් මාසයකට ආසන්න වශයෙන් රුපියල් 10000ක රිටර්න් එකක් ගන්න ඕන නම් කොච්චර ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න ඕනද කියන එක ගැන. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් අවුරුද්දක FD එකක් කවුරු හරි දානවා නම් මෙතන අපි දාලා තියෙනවා දැන් SDB එකේ කවුරු හරි දැම්මොත් එහෙම ආසන්න වශයෙන් 1 මිලියන් දාන්න ඕනේ මාසයකට රුපියල් 10000ක් ගන්න. අපි හිතුවොත් එහෙම මේක මාසයකට කාට හරි ලක්ෂයක් ඕනේ කියලා. ඒකට මේක 1 මිලියන් නෙමෙයි 10 මිලියන් වෙනවා. ඒතර මේක මෙතනින් වැඩි වෙන ප්‍රමාණයම මෙතනත් වැඩි වෙනවා. කාගිල්ස් බැංක් එකේ දැම්මොත් එහෙම කවුරු හරි කෙනෙක් මාසයකට ලක්ෂයක් ගන්න එයාට 12 මිලියන් දාන්න ඕනේ. 10000ක් ගන්න නම් 1.2 මිලියන් දාන්න ඕනේ. ඒතර ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම අපි ෆයිනෑන්ස් කම්පනීස් පැත්තට ගියොත් එහෙම මොකද ලංකාවේ හොඳ ෆයිනෑන්ස් කම්පනීස් උත් තියෙනවා. බැංක්ස් වගේම ස්ටේබල්. ඒවා ඒතර මේ තියෙන්නේ
මේ ෆයිනෑන්ස් කම්පනීස් ඔයගලන්ටත් පුළුවන් විශේෂයෙන්ම ෆයිනෑන්ස් කම්පනීස් වල දානවා මේගොල්ලන්ගේ රේටින් එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් ෆිච් රේටින් එක එහෙම නැත්නම් ක්‍රෙඩිට් රේටින් එක කියලා අපි කියන මේ ක්‍රෙඩිට් රේටින් එක ඒගොල්ලෝ පබ්ලිෂ් කරලා තිනවා LB එකේ අපි බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මාස 3ට 10යි මාස 6ට 10යි 0.5යි මාස 12ට 11.5යි අවුරුදු 5ට මැචුරිටි 11%ක් හම්බ වෙනවා. ඒ වගේම ඔයගලන්ට මෙතන ටේබල් එකකුත් බලා ගන්න පුළුවන් මාසෙකට 10000ක් ගන්න නම් කොච්චර ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න ඕනද කියලා. ඒතර මෙතනත් අපි අරන් තියෙනවා ෆයිනෑන්ස් කම්පනීස් කීපයක්ම LB එක LOLC කොමර්ෂල් ක්‍රෙඩිට් වැලිබල් ෆිනෑන්ස් එක සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සියපත ෆිනෑන්ස් HNB ෆිනෑන්ස් පීපල්ස් ලීසින් එක ඩයලොග් ෆිනෑන්ස් සහ සිංගර් ෆිනෑන්ස්. ඒතර මෙතනින් ගත්තොත් එහම අපිට පේනවා අවුරුදු 5ක රේන්ජ් එක ගත්තොත් එහම 14.5කට ගිහිල්ලා තියෙනවා ෆයිනෑන්ස් කම්පනීස්. අපි දැන් බැංකුවල A level එක තරම්ම දකින්නේ නැහැ. මොකද බැංකුවල අපි දකින්නේ STB එකේ විතරයි 13.75ක්. ගොඩක් ලීඩින් ඉහළ පෙළේම තියෙන හයි ඇසට් බේස් එකක් තියෙන බැංකු ගත්තොත් එහම ගොඩක් ඒවා 13න් විතර වගේ තමයි කෙලවරල් තියෙන්නේ. HNB ගත්තොත් එහම 13න් තමයි නැවතිලා තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම මෙතන ෆයිනෑන්ස් කම්පනීස් වල අපිට 14.5ක් වෙනකන් යන්න පුළුවන්. ඒතකොට මේක ඒ වගේම සීනියර් සිටිසන් කවුරු හරි දැම්මොත් එහම මේක 15 දක්වා යන්න හැකියාවක් තියෙනවා. ඒ ෆයිනෑන්ස් කම්පනියත් එක්ක. අපි ගත්තොත් එහම මාස 12ට හොඳම රේට් එක අපිට හම්බෙන්නේ මේ අපි සිලෙක්ටඩ් මෙතන දාලා තියෙන එක්ස්ප්ලෝර් කරලා තියෙන කම්පනීස් එක බැලුවොත් එහෙම කොමර්ෂල් ක්‍රෙඩිට් එකේ 12.75ක් ගෙවනවා. ඒතර බැංකුවල ගත්තොත් එහෙම මාස 12ට අපිට ඒ වගේ රේට් එකක් හම්බෙන්නේ නැහැ. ඒතර සාමාන්‍යයෙන් ඒක තමයි ගොඩක් ස්ටෑන්ඩඩ් එක ගත්තොත් බැංකුවලට වඩා යම්කිසි ප්‍රීමියම් එකක් ස්පෙෂල් රේට් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. වැඩි රේට් එකක් ගන්න පුළුවන් වෙනවා ෆයිනෑන්ස් කම්පනි පැත්තෙන්. ඒතර ඒක අවදානමත් එක්ක තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. ඒතර මේ හැම කම්පනි එකම ක්‍රෙඩිට් රේටින් එකක් තියෙනවා. ඒතර හොඳ රේටින් තියෙන ඒ ග්‍රේඩ් එකේ තියෙන කම්පනීස් තියෙනවා. ඒතර ඒවා ඔයගලන්ට ෆිල්ටර් කරලා ඉවරලා තමන්ගේ රිස්ක් ඇපිටයිට් එක අනුව තමන්ට මේවල ඉන්වෙස්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කම්පනි එකත් එක්ක ඒ වගේම මේ හැම කම්පනියක් එක්කම ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒතර ඒකත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න 1.1 මිලියන් විතර වගේ තමයි තියෙන්නේ. ඒතර ඒකත් ඔයගලන්ට සැලකිලිමත් වෙන්න පුළුවන්. මූල්‍ය ආයතන සහ බැංකුවල මුදල් තැන්පත් කරනකොට ඒතර තමන්ට හම්බෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එම තමන්ට හම්බෙන උපරිම amount එක තමයි ඉන්ෂුරන්ස් එකෙන් මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම මාස 3ක පීරියඩ් එක ගත්තොත් එහෙම HNB ෆිනෑන්ස් එක පීපල්ස් ලීසින් ඩයලොග් ෆිනෑන්ස් මේ තුනම 11.4 එකක් දෙනවා. හොඳ රේට් එකක් ඇත්තරම. ඒ වගේම 6 month ගත්තොත් එහෙම පීපල්ස් ලීසින් 11.62යි ඩයලොග් ෆිනෑන්ස් 6.11.63 එක වගේ රේට්ස් හම්බෙනවා. ඒතර 105 අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් ගත්තොත් එහෙම 15 රේන්ජ් එකට ෆයිනෑන්ස් කම්පනීස් ගිහිල්ලා තියෙනවා. ඒතර බැංකු ගත්තොත් එහෙම 13.75 වගේ රේන්ජ් එකට ගිහිල්ලා තියෙනවා. ඒතර මාස 3 ගත්තොත් එහෙම අපිට බැංකුවල වගේ බලා ගන්න පුළුවන් 10%ක වගේ රේන්ජ් එක. ෆයිනෑන්ස් කම්පනීස් වල ඒක 11.4 එක ලෙවල් එකට වගේ ඉන්ක්‍රීස් වෙලා තිනවා. ඒතර මාස 6 ගත්තොත් එහෙම අපිට බැංකුවල බලා ගන්න පුළුවන් ඉන්නේ 10%ක විතර වගේ රේට් එකම තමයි. නමුත් ෆයිනෑන්ස් කම්පනීස් වල 11.62 වගේ ගිහිල්ලා තිනවා. මාස 12 ගත්තොත් එහෙම බැංකුවල 11ක් විතර වගේ ගන්නකොට ෆයිනෑන්ස් කම්පනීස් වල 12.75ක වගේ රේන්ජ් එකට ගිහිල්ලා තියෙනවා. මේවා කලින් කාලට වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ අපිට අද බලන රේට් එක නැත්නම් අගෝස්තු 15 වගේ අපි දකින රේට්ස් තමයි මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒතර මීටත් අමතරව විශේෂයෙන්ම දැන් සමහර බැංකුවල මම දැක්කා කොමර්ෂල් බැංක් ඒ වගේම NDB වගේ ගත්තම ඒගොල්ලන්ගේ ඔන්ලයින් බැංකින් හරහා ඔයගොල්ලෝ FD එක දානවා නම් දැන් මේ තියෙන රේට් එකකට අමතරව තව පොඩි ප්‍රමාණයක් වැඩිපුර දෙනවා. දැන් කොමර්ෂල් බැංක් එකේ ඔයගොල්ලන් ඔන්ලයින් බැංකින් හරහා FD එකක් EFD එකක් දැම්මොත් ඔයාලට දැන් මෙතන හම්බෙන රේට් එකට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම NDB එකෙත් මම දැක්ක NDB නියෝස් හරහා ඒගොල්ලන්ගේ නියෝස් ඇප් එක හරහා කවුරු හරි FD එකක් දානවනේ එතනත් පොඩි ඕගොල්ලන්ට ස්පෙෂල් රේට් එකක් දීලා තිනවා මෙතන තියෙන ෂීට් රේට් එකට. අමතරව ඒ වගේ පොඩි පොඩි වාසිත් ඒ බැංකුවල තියෙනවා. ඒකෝර සමහරුන්ට ඒකත් අවස්ථාව ප්‍රයෝජනට ගන්න හැකියාවක් තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒතර ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ගත්තොත් එහෙම අපි හරියට බලුවොත් එහෙම දැන් මාස 12ක් ගත්තොත් එහෙම දැන් මෙතන ඉන්ෆ්ලේෂන් එක 3යි කියලා හිතුවොත් එහෙම ඇත්තටම අපි මාස 12ක රේට් එක අපි දැන් මෙතන හයියස්ට් රේට් එක STB එක ගත්තොත් එහෙම අපිට ඇත්තටම රියල් රිටර්න් එක හම්බෙන්නේ 4%ක විතර වගේ ප්‍රමාණයක් තමයි. මොකද ඉන්ෆ්ලේෂන් එක 7%ක් විතර එන නිසා අපිට හරියට බැලුවොත් එමය මේ ෆන්ඩ් එක ග්‍රෝ වෙන්නේ 4%කින් විතර වගේ තමයි අපිට හිතන්න වෙන්නේ. මොකද උද්දමනකාරී තත්ත්වය ටිකක් ඉහළ ආගයක තියෙන නිසා. මේ වගේ නැත්නම් ඔයගලන්ට සැලකිලිමත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම FD එකක් දානකොට.
ඒ වගේම ඔයගලන්ට ඉන්වයිට් කරනවා Investor Think online website එකට යන්න. ඔයාලට මෙතන අපි වීඩියෝ කෝසස් දාලා තිනවා. තමන්ගේ knowledge එක uplift කරගන්න අපි fixed income analysis එක ඒ වගේ කතා කරලා තිනවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් අපි financial statement analysis කතා කරලා තිනවා. මේ සියලුම දේවල් ගැන ඔයාලන්ට තර knowledge එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක step by step ඕනම කෙනෙකුට තේරුම් ගන්න පැහැදිලි වෙන විදිහට තමයි අපි කතා කරලා තියෙන්නේ. ඒකට මේ වීඩියෝ කෝසස් වලින් ඔයාලන්ට ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.